සුබ දවසක් වේවා සියලුම දෙනාටම. අද අපි හදන්න යන්නේ රසම රස සෝය කරි එකක්. අපිට මේකට ඕනේ අපි දා ගන්නවා ලූණු, තක්කාලි, සුදු ලූණු, කරපිංචා, රම්පේ. එතකොට අපි මුලින්ම මේකේ මේ රවුම ටික කපාගෙන ඉන්න එපා. ඉස්සෙල්ලා අපි ලූණු ටික සාමාන්‍යයෙන් ගොඩාක් පොඩියට නැතිව සාමාන්‍ය ගානට මේ කපා ගන්නවා. හොඳේ. ඊට පස්සේ සුදු ලූණු, තක්කාලි ඒවත් ඉතින් හොඳට කපා ගන්න. ගොඩාක් පොඩියට කපන්නේ නැහැ. අර මේ ඒවා බැදෙන්න නේ අපි තැම්බෙන්නනේ දාන්නේ. එතකොට ලුණු ටික කපාගෙන මොනවද ඊළඟට සුදු ලුණුත් එහෙම ගොඩාක්ම පොඩි කරන්නේ නැහැ. මොකද මේ අපි වදින්නේ නැහැනේ මේකදී. අපි මේ සෝය කරි එකක් නේ හදන්නේ. රස විදියට හදනවා. බලන්නකෝ ඔයාලා කොහොමද මේක හදන්නේ කියලා. සාමාන්‍යයෙන් ගොඩක් අය තෙල් දානවා. එක එක විදියට සෝයා වෙනවා. සාමාන්‍යයෙන් මේක අපි මාතර මම මාතර ගෙවල්. ඒ මාතර විදියට තමයි මේක මේ හදන්නේ අපි අද. අපි සාමාන්‍යයෙන් මස් කරි එහෙම දානවා මේකට. මම පෙන්නන්නම් ඒ ටික. මස් කරි කියන්නේ අපි ගෙදර හදාගන්න එකක් දාන්නේ. කඩින් මේ සෝය පැකට් එකේ තියෙන රසකාරක කරන් දාන්න. ඒක මේ කොහොම හදන්නද අපි දන්නේ නැහැ. මේ රසකාරක කන්න හොඳත් නැහැ. ඒ හින්දා අපි දැන් සුදු ලුණු ටික කපා ගන්නවා. හරි. ඊට පස්සේ මේක පිඟානේ තියාගෙන හරි ඔක්කොම තියාගත්තා. දැන් නිවාඩු දවසේ නේද ඉතින් වයිෆ් නිදි. මම තමයි කෑම හදන්නේ අද. මම අද සෝය කරි එකක් හදලා මල් මිරිස් බෙදුමක් හදන්න යන්නේ අද බත්තු වෙලා. අපි උදේ කෑමට. හරි. මෙතින් අපි සෝය ටික තඹගත්ත සෝය ටික අපි මේකට උණු වතුර නටන උණු වතුරට දාලා තමයි සෝය තඹගන්නේ. සෝය තඹගෙන ඒ ටික වෙලම අයින් කර ගන්නවා. ඊළඟට අපි මේ සෝය ටික හොඳට මේ මිරි කන්න ඕනේ. වතුර ටික අයින් කරලා හොඳට මිරි කරලා තමයි ගන්නෙ මේ උයන්න ගතිය. හොඳේ. මෙතින් මේම හොඳට මිරි ගන්න වතුර ටික. වතුර ටික අයින් කරලා ඊළඟට සෝය ටික වෙනම තියා ගන්නවා. සමහර අය සෝය මෙහෙම මේ උණු වතුරට දාලා තම්බලා ගන්නෙත් නෑ. එහෙම දාලා හදන අයත් ඉන්නවා මේ. එහෙමනම් ඉතින් අපි කරන්නේ නෑ. මොකද මේ අපි තම්බලා තමයි ගන්න එක. තියෙන අපිට රවුම ටිකක් අයින් වෙනවනේ. එතකොට තැම්බිලා හිදිලා ඉද්දි හොඳට අනිත් එක මේ හොඳ සොෆ්ට් ගතියට තියෙනවා. එතකොට සෝය ටික. හොඳට මේකලා වතුර ටික අයින් කරගන්න ඕනේ හොඳට. අපි මේකට මේ ගොයි ගාගත් පොල් ටිකක් ගා ගන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් පොල් කිරි පැකට් පාවිච්චි කරන්නේ නැහැ. මොකද මේ මොනවා කරලා හදනවද දන්නේ නැහැ. කිමිකල් හරි එහෙම තියෙන කියලා කියනවනේ. ඉතින් අපි ඒ හින්දා පාවිච්චි කරන්නේ මේ පොල් ගාලා ඒ කිරි තමයි පාවිච්චි කරන්නේ. එතකොට මෙතන අපි දාන 3-5 මිශ්‍රණේ. ඒකේ තියෙන්නේ මස් කරි එකයි රතු මේ මිරිස් කුඩුයි දුරු කුඩුයි කහයි තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ මස් කරි එක අපි සෝයා එකේ තියෙන එක නෙමෙයි අපි ගෙදර හදන එක ගන්නේ. සාමාන්‍යයෙන් අපි ඒක මම හදාගන්න විදිහ කියන්නම් පස්සේ. දැන් අපි මේ මුලින්ම හට්ටිය ලිපේ තියලා ඊළඟට ඒකට තෙල් ටිකක් දානවා. තෙල් ටික රත් වෙච්ච තමයි ටික දාන්නේ. ඒක රත් වෙන්න දෙන්න ඕනේ. අපි දැන් මස් කරි එක ගැන කිව්වොත් ඒක අපි මුලින්ම ගම්මිරි සැටේම කබලේ බැදලා මිරිස් කරලා කබලේ බැදලා එතකොට දුරු කොත්තමල්ලි ඒතර හාල් ටික පොල් ටිකක් එම කබලේ බැදලා ඔක්කොම හොඳට කොටලා මේ අඹරලා තමයි ඒක ගන්න. හරිම සුවඳයි හරිම රසයි. මස් වලට දැම්මම මේ මස් කරි එක ඔයාලත් පුළුවන් නම් හදා ගන්න. අපි සාමාන්‍යයෙන් ඒක විතර හදන එක තමයි ඒක මම තමයි ඒක හදන්නේ. එතකොට දැන් තෙල් ටික රත් වෙගෙන ඉන්නේ. අපි බලමු මේ මුලින්ම සුදු ලුණු ටික තමයි දාගන්න ඕනේ. සුදු ලුණු මේ වැදෙද්දි නම් සුවඳක් එන්නේ. සුවඳයි රසත් ඒ වගේ ගොඩක්ම මේක බදින්නේ නැහැ අපි. සාමාන්‍ය තරමට බෙදලා තමයි ගන්නෙ. ඒක තාම තෙල් ටික රත් වෙලා නැහැ. පොඩ්ඩක් දාලා බැලුවා මේ තෙල් රත් වෙලාද කියලා. තෙල් රත් වෙලා නම් උඩ බලා ගන්න පුළුවන්. දැන් තෙල් ටික රත් වෙලා තින් ටිකක් අපි සුදු ලුණු ටික දා ගන්නවා ඒකට. සුදු ලුණු ටික තමයි මුලින්ම දාන්නේ. සුදු ලුණු මේ ටිකක් ගන්නකම් වැඩි ටිකක් බෙදෙන්න වෙලා යනවා. ඒ හින්දා තෙලුත් මා ගොඩාක් දාන්නේ. තෙල් යන්තම් දාන්න. මොකද මේකට පොල් කිරි දානවනේ. කිරි දාලා ඉස්සරහ දාන්නේ. සුදු ලුණු ටික කවලම් කරගන්න. සමහර අය නම් සෝයා පොල් කිරි දාන්නේ නැහැ. වතුර දාලා තමයි දැන් මෙච්චර මට නම් ඒක සෙට් වෙන්නේ නැහැ. මොකද ඒක රස නැහැ. ඇත්තටම ඒක මම කාලේ තියෙන වතුර දාලා හදන එක. ඒකට අපි මේක හදන්නේ මේ පොල් කිරි දාලා තෙල් ටික දාලා මේ ලුණු ටික බෙදෙන්න දෙනවා. ඔය ඉතින් අපි හදාගත්ත පොල් කිරි එක සාමාන්‍යයෙන් පොල් පළු භාගයක විතර කිරි ගත්තා නම් ඉතින් මේකට සෝයා පැකට් දෙකක් අපි හදන්නේ දැන්. පොඩි ඒවා දෙකක් ලොකු එකක් නෙමෙයි.
තියෙන අපේ අමුද්‍රව්‍ය ටිකයි තුනපහ මිශ්‍රණ ටිකයි සෝයල් කොට මේක බෙදෙනවා හොඳට ස්පොන්ජ් එක ගන්න මේක මේක බෙදෙන්න ටික වෙලාවක් නේ දැන් නම් සුදු ලුණු ටිකක් හොඳට බෙදලා තියෙන්නේ බෙදලා කියන්නේ රන්වන් පාට වෙන්නේ නැත්නම් ලාවට රන්වන් පාට එකෙන් බෙදෙන්න මේක මේක මුගල ගොඩක්ම රන්වන් පාට වෙනකම් බදින්න ඕනේ ඒක මර අඩුවක් ගන්නවා නේද මේ සුදු ලුණු ටික බෙදලා තියෙනවා දාන්න තියෙනවා ඊට පස්සේ මේකට දානවා ලුණු ටික අපි ඊළඟට දාගන්නවා ලුණු ටිකයි ඊළඟට තක්කාලි කරපු මිශ්‍රම ඒවත් දාගන්න බලමුකෝ අපි ඊට පස්සේ ලුණු ටික දාගන්නවා මේකට මේකට දාලා ටිකක් කවලම් කරගන්නවා තේල් ගතියේ කවලම් කරගන්නවා සාමාන්‍යයෙන් මේකට මේ පිටි බජන තමයි පාවිච්චි කරන කොට තේලින් පාවිච්චි කරන කොට අඩුයි දැන් මේ ලැම්බුයි දාට එක්කම වැඩි කන්න හොඳ නැහැ කියලා කියනවනේ අපි තක්කාලි දාන හින්දා මේ පිටි බජන තමයි පාවිච්චි කරන්නේ ඒක කවලම් කරගන්නවා ඊපස්සේ අපි මේකට මේ කරපිංචා රම්පේ ටිකක් එකතු කරගන්නවා තක්කාලි එකතු කරගන්නවා එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕනේ ඒක කවලම් කළා ටික වෙලාවක් බෙදෙන්න දෙන්න කියන්නේ තැන් දෙන්න ගොඩක් වදින්නේ නැහැ ටික ගොඩක් දාගත්තා යන්තම් දාගත්තේ දැන් නම් මේක හොඳට තැම්බිලා තියෙන්නේ අපි එතකොට මේක දැන් තැම්බිලා තිද්දි අපි ඒකට දානවා අපේ තුන පහ මිශ්‍රණය එතකොට අපි මස්කාරි එක දානවා මුලින්ම ඊළඟට මිරිස් කුඩු ටික දොරු කුඩු කහ චුට්ටක් ඒක ඔක්කොම දාලා මේක හොඳට කවලම් කරගන්න ඉතින් මේ සාමාන්‍ය ඒක තෙල් ටිකට දැම්මට පස්සේ තුන පහ ටික පිච්චෙනවනේ එහෙම පිච්චෙන්න දෙන්නේ නැහැ මේකේ හරි මේ සාමාන්‍යයෙන් දාලි වල පොඩි වෙලාවක් චුට්ටක් කවලම් කරගන්නවා ලුණු ටික තක්කාලි ටික රම්පේ වල හොඳට කවලම් වෙන විදියට යන්තම් තෙලේ යන්තම් බෙදෙන විදියට ගොඩාක්ම බදින්නේ නැහැ ඒකට පිච්චෙන තුන පාටි පිච්චුණා මම තුනක් කියනෝනේ ඊට පස්සේ අපි මේකට දානවා පොල් කිරි ටික අපි සාමාන්‍යයෙන් පොල් පළු භාග විතර කිරි ගන්නෙ අපි මේ පොල් කිරි ටික දාලා මේකට හොඳට කවලම් කරනවා ඊට පස්සේ සාමාන්‍යයෙන් පොඩි එක ටිකක් රත් වෙනකන් කවලම් කරනවා එතකොට තමයි මේ හොඳට මේ දාන්න රසට එන්නේ මේකයි අපි ඊට පස්සේ මේකට මේක ටිකක් කොහොම හැංගි ගාලා ජර රත් වෙන්න දෙනවා සාමාන්‍යයෙන් පොඩි වෙලාවක රත් වෙන්න දීලා අපි ඒකට ඊට පස්සේ මේ සෝදලා අර මේ තම්බලා මිටික ගත්ත සෝය ටික තියෙනවනේ මේ මිරික ගත්ත සෝය ටික තමයි මේකට දාන්නේ. ලුණු දානවා. මොකද අපි මේක ලුණු දැම්මේ නැහැ මුලින්. ඊට පස්සේ තමයි ලුණු දාන්නේ. ඒ මොකද ඒ නැත්තම් මේක අපි සාමාන්‍යයෙන් කරන ලුණු ගොඩාක් මේ උයන්න හොඳ නැහැ කියලා රත් වෙන්න. මොකද ඒක අර අයඩින් ගතිය වාෂ් වෙලා යනවා කියලා. සාමාන්‍ය අයඩින් එක ලුණු පාවිච්චි කරන්නේ. මොකද අයඩින් කියන්නේ අපිට අත්‍යවශ්‍ය දෙයක් නේ. අයඩින් නැත්තම් අපිට මේ දන්නවනේ අපි ගලගන්නේ වගේ ලෙඩ හැදෙනවා කියලා. මොකද අයඩින් නැත්තම් තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක ගොඩක් මහන්සි වෙනවා මේ අයඩින් එකතු කරගන්න. ඒකෝට ඉතින් අපිට මේක වෙනම පාඩම මේක මම පස්සේ කියන්න. දැන් අපි මේකට මේ සෝය ටික දානවා. අපි තම්බපු සෝය ටික තමයි දාන්නේ. සෝය ටික දාලා ඊළඟට ටිකක් හොඳට කවලම් කරලා මේ හොඳට මද රස්නේ ගොඩාක් වැඩි කරන්නෙත් නෑ. මොකද මේ තාම තක්කාලි ලුණු ටික අමුගතියට තියෙන්නේ. ඒක හොඳට තැම්බුනම තමයි සෝය එකේ හොඳ රසය එන්නේ. ලුණු තැම්බිලා ඒ ඉස්ම ගතිය, ඒකට තක්කාලි තැම්බිලා ඉස්ම ගතිය ඒ ටික හොඳට ආවම තමයි සෝය එකේ හොඳම රසය එන්නේ. දැන් අපි මේක මීට තැම්බෙන්න තියලා තියෙනවා සාමාන්‍ය විනාඩි 10ක් විතර තිබ්බත් කමක් නැහැ. මොකද හොදි තියෙනවනේ කොට. අපි පොල් කිරි ගොඩක් දාලානේ තියෙන්නේ. මොකද වතුර දැම්ම නම් ඒ රසය එන්නේ නැහැ. හොඳට මේ අර හරි රසක් එනවා මේකේ සෝය එකේ පොල් කිරි දාන එකකින්. පොල් කිරින් තමයි තැම්බෙන්නේ. දැන් සෝය එක අපි වතුර මිරි කලානේ තියෙන්නේ. ඒකට ඒ සෝයා ඇතුළට පොල් කිරි ගිහිල්ලා ඒ තුන පහ ගතිය ලුණු ගතිය ගිහිල්ලා හොඳ රසයට එනවා මේක මේ ටිකලා හොඳට තැම්බෙන්න දෙන්න ඕන දැන් අපි. මං අර මේ අයිරින් කතාවක් කිව්වනේ ගලගන්නෙත් එක්ක ඒක මෙහිමයි දැන්. එතකොට අපිට දැන් ඔය අපි කන ලුණු අයිරින් කුත ලුණුනේ ඒ ලුණු වල අයිරින් තියෙනවා. සාමාන්‍යයෙන් පොඩි මාළු වල, පලා වර්ග වල ඒ වගේ තමයි අයිරින් තියෙනවා. අයිරින් අපිට අත්‍යවශ්‍යයි අපේ මේ තයිරොක්සින් හදන්න. එතකොට අයිරින් මදි වුණාම අපේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එකේ තයිරොක්සින් හදන්නේ. එතකොට තයිරොක්සින් හදන්න මේ අයිරින් මතුණා මෙයා මොලේ දැනගන්නවා අපිට මේවා මදි අයිරින් මදි කියලා. තයිරොක්සින් මදි කියලා. එතකොට මේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක මොකද කරන්නේ? එයා වැඩියෙන් මහන්සි වෙනවා තයිරොක්සින් නිපදවන්න. මොකද මේ ලේවල තයිරොක්සින් අඩුයිනේ. එතකොට මේ අපි කියන අයිරින් අඩු වෙදී තමයි තයිරොක්සින් අඩු වෙන්නේ. මොකද තයිරොක්සින් හදන්න අයිරින් ඕනේ. එතකොට ග්ලෑන්ඩ් එක වැඩියෙන් මහන්සි වෙලා එතකොට තමයි ග්ලෑන්ඩ් එක ඉදිමෙන්නේ තයිරොයිඩ් ග්ලෑන්ඩ් එක. එතකොට තමයි අපි කියන්නේ ගලගන්නේ එනවා කියලා.
තේරුණා? ඒක තමයි අයිඩියනුයි මේ තයිරොක්සිනුයි අතර තියෙන සම්බන්ධය. එතකොට දැන් අපි සෝ එක නම් හැදීගෙන එන්නේ. දැන් හොඳට නටනවා. සාමාන්‍ය විනාඩි 10ක් විතර හොඳට තියන්න ඕන. දැන් බලමු මම මේක දැන් වීඩියෝ වැඩි කරලා තියෙන්නේ අර වීඩියෝ එක වැඩි වෙන හින්දා. හොඳට කවලම් කරනවා. කවලම් කරලා මේ කලාව තියමු ඉතින්. එතකොට ඔය මේ අපි කියනවා සෝ එකේ තියෙන මැගී නූඩල්ස් වල තියෙන රසකාරකේ දාන්න එපා කියලා. මොකද මම නම් දාන්නේ නැහැ. ඇත්තටම නූඩල්ස් ඇදුවත් සාමාන්‍ය නෝමල් නූඩල්ස් තමයි හදන්නේ. නූඩල්ස් කන්න එපා කියන්නේ නැහැ. ඒකට දැන් මේකෙදි මේ ඒවේ මොකද එක එක රසකාරක වර්ග තියෙන්නේ ඔයගේ මේ මිස්චි කියයි එක එක වර්ණ ගොඩක් තියෙනවනේ. ඕව ඇත්තටම කන්න හොඳ නැහැ. ඕව පිළිකාකාරක. ඕවට පිළිකා හැදෙනවා. මේ ඉතින් ඒවා ඉන්නම් ඔය ඇඩ් දානවා රේමී කිය. එහෙම නැහැ ඇත්තටම ඕව හොඳ නැහැ. හොඳ නැති දේ හොඳ නැහැ. අපි ගොඩක් සෞඛ්‍ය ආරක්ෂිත විදියට ඉපයි කන දෙයක් කන්න ජරාව කන්න දුන්නේ නැහැ නේ. අපි දැන් සෝය වුණත් ඇත්තටම සෝය එකේ හොඳ ටික අයින් කළා මේ රොඩ්ඩ තමයි අපිට මෙහෙම තියෙන්නේ. නැත්නම් සෝය කියන්නේ මේව නෙමෙයිනේ. සෝයා මීට් කියලා අපි ගන්න මේ රොඩ්ඩ. මම නැහැ විදර්ශට හදනවා බලමුකෝ මේ. හරි දැන් නම් ගොඩක් හරියාගෙන ඉන්නේ. බලමු තව ටික වෙලාවක් තියෙන විනාඩි කොහොමද 10ක් විතර තියන්න බෑ මේක. හරි දැන් මේක ලිපේ තියලා අපිට මේ හැදෙනකම් බලන් ඉන්න තමයි තියෙන්නේ. හොඳට හැඳි ගන්න ඕනේ මේ. නැත්තම් මේ කවලම් ඉන්නේ නැහැ නේ. හොඳට කවලම් කරන්න. එතකොට කිරි ටිකක් අඩු වෙලා තියෙන තිබ්බට වඩා ඒක ටිකක් හින්දෙන්න ඕන. නැත්තම් මේ හරියන්නේ නැහැ. හොති ගතිය වැඩිනේ. එතකොට එච්චර රහ නැහැ. නේද දැන් විනාඩි කොමාරි 10ක් විතර 8ක් 10ක් විතර ගිහින් තියෙන්නේ. දැන් බලමු අපි ඉක්මනට මේ ටික ඩිලිවර් වෙයිද කියලා දැන් නම් බටත් කින වෙලා ඉන්නේ. දැන් නම් ඇති. දැන් මේක ගාන්න හැදලා තියෙන්නේ. දැන් හොති ගතියක් හිඳිලා කොහමද මැටි හට්ටියේ ලිපණ ඉවට පස්සේ හිඳනවනේ හොති ගතිය. යන්තම් ඉස්ම ගතිය තියෙන බලන්න ලස්සන පාඩට ලස්සන තියෙන විදිහ ඔක ඇත්තටම ගොඩක් රසට තියෙනවා. ඔයාලත් හදලා බලන්න මේ සෝයා උයත් ඉස්සපස්සේ මේ දැන් හොඳට ලුණු ටිකම තැම්බිලා තියෙන ලුණු තක්කාලි ඒව හොඳට තැම්බිලා ඒ වගේ තියෙන මේ ඉස්ම ගතියත් මේ හොදියකට මික්ස් වෙලා තියෙන. එතකොට තමයි ඔගේ රසය එන්නේ හොඳට. ලුණු මෙහෙම බලලා ලුණු මදින්න ලුණු ටිකක් හොඳට දා ගන්න. ලුණු ගතියක් තියෙන්න ඕනේ. ලුණු නැත්තම් මේකේ රසය එන්නේ නැහැ. හැබැයි ගොඩාක් ලුණු දාන්නත් එපා. අපි දවසට ගන්න ඕන ලුණු ප්‍රමාණය ග්‍රෑම් 5යිනේ. උපරිම ප්‍රමාණය. එතකොට මේ සාමාන්‍යයෙන් ඊට වඩා නම් කොහොමද කරන්නේ හොඳ නැහැ. මොකද මේ හයි බ්ලඩ් ප්‍රෙෂර් හැදෙන්න පුළුවන් අපිට. අතිරුධිර පීඩනය ප්‍රෙෂර් ඕක තමයි ලුණු වැඩිපුර කෑම වෙන්නේ. දැන් රසකාරක හිම දැම්මොත් ඒ වගේ තියෙන ලුණු ගතිය ගොඩාක් වැඩි. ඒතකොට ඒක හොඳ නැහැ. කොහොමද මේ අපි හදලා ඉවරයි. දැන් පපත් එක බෙදාගෙන සෝයා අපි හදපු සෝයා කරි එකයි මාළු මිරිස් බෙදමයි දාගෙන කන්න තමයි තින්නේ. බලමු අපි. අපි සාමාන්‍යයෙන් කන්නේ කැකුළුපත් සුදු කැකුළු. මොකද මේ සාමාන්‍ය රතු කැකුළු එහෙදී රතු කැකුළු තමයි කෑවේ. දැන් කන්නේ සුදු කැකුළු තමයි. ඉතින් ලංකාවේ හාල විදියට තියෙන කන්න හොඳ යන ඉතරට හාල නම් කන්න එපා. ඒක හොඳ නැහැ. කොහොම හදනවද අපි දන්නේ නැහැ නේ. ඒකට දැන් මේ අපේ සෝයා කරියත් බෙදාගමු අපි. හරි. අධික ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ මාළු මිරිස් බැදුම අපි ඒකට මේ කරවල දාලා මාළු මිරිස් දාලා ලුණු දාලා මිරිස් දෙන්න දාලා රසට හදාගත්ත බැදුමක් තියෙන. මට ඒක නම් වීඩියෝ කරන්න බැරි වුණා. ඒක හදාගත්තා. ඊට පස්සේ අපි ඒක දාගන්නවා. මාළු මිරිස් එහෙම හොඳට තැම්බෙන්න ඕනේ. මාළු මිරිස් බැදුම් හදද්දී තෙල් ගතිය දාලා ළඟට ලුණු එහෙම දාලා වහලා තියන්න. වහලා තිබ්බම හොඳට තැම්බෙනවා. එතකොට තමයි මාළු මිරිස්ගේ රසය එන්නේ. මේ මාළු මිරිස් තෙල් දාන එකේ අමුතුම රසක් තියෙනවා. මම හරි කැමතියි මාළු මිරිස් තෙල් දාලා ඒ බති විතරක් කන්නත් ආසයි. මේක මේ සෝයයි මේකයිත් හොඳ රස කෑමක්. ඉතින් ඔය තියෙන්නේ අපි බත් එක. ඔක දැන් කන්න තමයි තියෙන්නේ. ඉතින් මොනවා